ටේපුවක් නැද්ද? තියෙනවා ඔහොත් එක පුතෝ. තියෙනවා. ටේපුවක් නැද්ද? තියෙනවා පගේ අම්මා තොපේ අර මහ එකගෙන් ඉල්ලගනින් අර ඉන්නේ බෙරවාය දන්නවත් තොපි. කොහෙද බෙරවායක් ඉන්නේ? තොපේ බෙරවායෙක් ඉන්නේ. කොහෙද ඉන්නේ? තොපේ මහ එකා බෙරවායනේ යකෝ මේ බදුල්ලේ ඉන්නේ මහ එකා බෙරවාය දන්නේ නැද්ද තොපි? කොහේ මොකේ? මහ එකා බෙරවාය මේකේ ඉන්නේ බෙරවාය. උඹට මහින්න ඇල්ලස්නේ. තොපි මහ එක්ක තොපි බෙරවායන්ට පාල්මේදුර 99 ගේ නැත්තම් ආයේ පුවක් කඩ කර තමයි ඉන්න වෙන්නේ. තොපි බෙරවායන්ට 99 පාර්ලිමේන්තුවට ගියේ නැත්තම් පුවක් කඩේ තමයි ආයේ. තොපේ මහ එකා කවුද කියලා 99 ගියේ. 99 නැත්තම් වැඩේ පුවක් තමයි. ස්කූල් බෑග් කොරගම් කරලා ගුරුවරු දනගස්සලා පොලිසියට ගිහලා සද්ද දාපු එකේ පැමිණිල්ල එනවා. පොලිසියට ගිහලා පැමිණිල්ල දාලා පොලිසියට ගිහලා සද්ද දාපු එකේ පැමිණිල්ල එනවා. ලෑස්ති වෙලා ඉන්න අර කිල්ස් බෑග් එක ලෑස්ති කරගෙන පැමිණිල්ල පිටපත අරගෙන තෝ බම්බු ලෑස්ති වෙලා ඉන්න රනිල්ගේ ලොල්ල අරගෙන ඩීතිය දවපු විදිය ලෑස්ති වෙලා ඉන්න පුවක් බඩා ගණේ කොටියා ලෑස්ති වෙලා ඉන්න අල්ලගත්තා මං ආයේ පාර්ලිමේන්තුවට දෙන්න අනේ උඹ මොන අපතේද යකෝ උඹට පුළුවන් ද ආණ්ඩු පෙරලන්න උඹට පුළුවන් මේ ආණ්ඩු පෙරලන්න උඹට පුළුවන් මේ ආණ්ඩු පෙරලන්න උඹට පුළුවන් ද ආණ්ඩු පෙරලන්න උඹ අපේ ගෙදර ආවද බා උඹ අපේ ගෙදර ආවද ගණේ කොටියා බලමල්ලි රාමිකාරය උඹ අපේ ගෙදර ආවද පුළුවන් නම් හෙට ඇවිල්ලා පෙන්න බං. හෙට එනවද? කවුද කියලා? හෙට එනවද අපේ ගෙදර? ගණේකට අර ගෑනුන්ගේ. ඉතින් හෙට එනවද අපේ ගෙදර? හෙට එනවද අපේ ගෙදර? ඔය බඩ වගේම කොන්දක් තියෙනවා නම් හෙට එන්න පුළුවන්ද? ඊට පස්සේ දිගතලාවේ දැන් පොලිසියට දිගතලාවෙන් උඹ හොයනවා ඊට පස්සේ ගණේකට ඒ ඔයාගේ OIC යාළුවාද? ඒ ඔයාගේ යාළුවාද OIC? මේ ගණේකට. දිගතලාවේ OIC වගේ යාළුවාද? ගණේකට. හරි ගණේකට උඹ හිටපන් පුතේ. ඇයි මොකද? උඹගේ රාජ්‍යද? උඹට උඹ මේ ජීවිතේ මේ අකිල තියෙන එක තමයි මගේ වැඩේ. එහෙමද? පාර්ලිමේන්තුව පටන් ගත්ත ගමන් උඹට VID-කට දිගින් දිගටම දෙන්නේ උඹට උඹ ඕවා දූෂණය කරපුවා මට මිනිස්සු දැන් පිටින් පිට කියනවා ගණේකට කියනකොට අර වැලිමඩ ගෑනුත් කියනවා නේද අර ටීචර් නේද ටීචර්ගේ මිනිහක් ගියා කමුසු හින්දා ටීචර්ගේ මිනිහක් ගියා උඹ හින්දා මට මහරණිලා මේ ගෑනුන්ගේ හොර අර වැලිමඩ ටීචර් නේද මේක අර දියතලා මේකගේ අම්මා තාත්තා ඉන්නේ තනමල් විල මේක තනමල් විලට ආවා කියලා පාර්ලිමේන්තුවේ තප්පු වෙන උඹට එළියට අවිල්ල කියන්න බෑ ඒක බඩ වගේම කොන්දක් තියෙනවා නම් තනමල්ට එන්න පුළුවන්ද තනමල් විල කොල්ලොත් මට දැන් බඩ වගේම කොන්ද තියෙනවා නම් පාර්ලිමේන්තු මේක එන්න පුළුවන්ද ගෙදෙට්ට ආහන දෙන්න නෙවෙයි බම් උත්තර දෙන්න මු තප්පු වෙනවා ඉඳගෙන නැත්තම් ජාමර නෙවෙයි තෝ තෝ චාමර නෙවෙයි තෝ පුවක් බඩා උඹ නියමයට ඇතුලේ හිටියා නේද මල්ලි මගේ පරිප්පුවෙන් කොහෙද බං උඹ හිටපු විදිය කියනවා මිනිස්සු උඹ ඒක ඇතුළට ගිහලා මිනිස්සුගෙන් අහනවලු ඔයා මොකටද ආවේ මෙයා මොකටද ආවේ අරයා මොකටද ආවේ කියලා ගණේකට නියම පරිප්පු කෑවා උඹ ආනේ උඹනේ බං අවුරු බදුල්ලේ බන්දනාගාරේ බස් එක නවත්තලා යනකොට තේ බොන්න නැවතුවලු කිව්වලු බස් එක තේ බොන්න නවත්තන්න කිව්වලු බස් එක තේ බොන්න නවත්තන්න කියලා බස් එකේ හෝටලේ ගිහලා ගාවට ගිහලා කාම ගන්න ඕනේ කොළු ඊට පස්සේ බන්දනාගාරේ නිලධාරී කොළු එහෙම බෑ නවත්තන්න එහෙනම් මට කන්න ඕනේ නැහැ කිව්වලු ඒ වගේ අපතේක්නේ තෝ වැදගත් මිනිහෙක්ද තෝ වැදගත් මිනිහෙක්ද ගුරුවරු දනගස්සලා ස්කූල් බෑග් වලින් හොරා කාලා මේක 57 10 58 ඉඳලා 52 hello good morning voice good morning දියතලා OIC මහත්තයාද ඔව් ඔබතුමාට දැන් ගත්ත නේද චාමර සම්පත් කෝල් එක කොහමද ගත්තා ඔබ ඒ චාමර සම්පත් මට කතා කරලා කියනවා දියතලාවේ මාව හොයනවා කියලා මාව මොකටද දියතලාවෙන් හොයන්නේ ඔයා හොයනවා ඒ මොකටද ඔක්කොම හොයලා ඉවරයි හරිද දැන් මට මේ ෆෝන් වලින් ඔන්න ඒක මම අධිකරණ පාරකින් ගන්නවා එච්චරයි